හැලෝ කොහොමද ඔයාලට ඔන්න ඉතින් ඔයාලව වෙනද වගේම ආදරයෙන් සහ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ලංකාවේ අඩුම මුදලට ගන්න පුළුවන් හොඳම කොලෙජන් එකක් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් මේ කොලෙජන් එක ඕනම කෙනෙකුට අඩුම මුදලකින් ගන්න පුළුවන් සහ හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන් හොඳ කොලෙජන් එකක්. ඉතින් අපි කතා කරමු ඒ ගැන අද. ඉතින් කොලෙජන් කියලා කියන්නේ අපේ ඇඟේම නිෂ්පාදනය වෙන දෙයක්. ඉතින් අපේ හම ලස්සන වෙන්න, අපේ කොණ්ඩය ලස්සන වෙන්න, අපේ නේල්ස් ලස්සන වෙන්න. ඉතින් මේ දේවල් වලට තමයි කොලෙජන් භාවිතා වෙන්නේ. ඉතින් කොලෙජන් ගත්තාම ගොඩාක් කොලෙජන් වර්ග තියෙනවා අද වෙද්දී. ඉතින් ගොඩක් අය යූස් කරනවත් ඇති. මගේ නම් මේ ෆස්ට් ටයිම් තමයි මම පළවෙනි පාරට ගත්ත කොලෙජන් එක. ඉතින් මම මෙච්චර කාලයක් කිසිම කොලෙජන් එකක් බීලා නැහැ. ඉතින් සාමාන්‍යයෙන් අපේ ශරීරයෙන් නිෂ්පාදනය වෙන කොලෙජන් අවුරුදු 25න් පස්සේ තමයි ඒ නිෂ්පාදනය වෙන ප්‍රමාණය අඩු වෙන්නේ. ඉතින් ඔයා අවුරුදු 25ට පස්සේ, ඒ කියන්නේ අවුරුදු 25ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාට ගොඩක් හොඳයි කොලෙජන් එකක් භාවිතා කරන එක. මොකද අපේ ශරීරයේ නිෂ්පාදනය වෙන්නේ නැති වුනහම අඩු වෙනහම අපි ඉක්මනින් වයසට යනවා, අපේ ස්කින් එක සවුත්තු වෙනවා, අපේ නේල්ස් සවුත්තු වෙනවා, අපේ කොණ්ඩේ යනවා, මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා තමයි අවුරුදු 25න් පස්සේ කෙනෙක් කොලෙජන් එකක් භාවිතා කරන එක හොඳ. ඉතින් මගෙත් මේ කට දෙපැත්තේ රැලි දෙකක් වගේ පේන්න ගත්තා. ඔයාලට පේනවා ඇති. මේ හරිය මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මාත් හිතුවේ කොලෙජන් එකක් භාවිතා කරන්න ඕනේ කියලා. ඉතින් මගේ ෆස්ට් ටයිම් කොලෙජන් එක නිසා මම ලොකු ගණන් වල කොලෙජන් ගත්තේ නැහැ. මොකද මට ෂුවර් නෑ මං යූස් කරයිද කියලා. මොකද සමහර ඒවා තියෙනවා එච්චර හොඳ නැති දේවල් ඒ නිසා. ඉතින් මම හෙව්වා ගොඩක් හොයලා බලලා තමයි මේ කොලෙජන් එක ගත්තේ. ඉතින් හොඳ රිසල්ට්ස් තියෙනවා. සහ මගේ නෑදෑ වෙන කසින් නංගි කෙනෙක් යූස් කරා. ඉතින් එයාට ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙන නිසා තමයි මමත් ගත්තේ. ඉතින් මම මොකක්ද කියලා ඔයාලට පෙන්නන්නම් දැන්. ඉතින් කොලෙජන් වර්ග ගත්තාම කොලෙජන් වර්ග තුනක් තියෙනවා. එකක් මරෑන් කොලෙජන්, අනික බෝවින් කොලෙජන්, අනික වීගන් කොලෙජන්. ඉතින් මේ කොලෙජන් වලින් මරෑන් කොලෙජන් තමයි අපේ ශරීරයට ඉක්මනින්ම අවශෝෂණය කරගන්න පුළුවන් හොඳ කොලෙජන් එක. ඉතින් ඒ වගේම මේක එච්චර අපහසුකුත් නැහැ ගන්න අනික් කොලෙජන් වගේ. ඉතින් ගොඩක් අය කැප්සූල් යූස් කරනවානේ කොලෙජන් බෝඩ්. ඉතින් මම මේ යූස් කරන්නේ කොලෙජන් බෝඩ් කැප්සූල් එකක් නෙවෙයි. මම යූස් කරන්නේ ඩ්‍රින්ක් එකක්. ඉතින් මේක මගේ ෆස්ට් ටයිම්. ඊට කලින් යූස් කරලා නැහැ. මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා මම එහෙම කිසිම දෙයක් යූස් කරලා නැහැ. හැබැයි මේක කිසිම බය වෙන්න දෙයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මමත් ගන්නෙ. ඉතින් මාත් ගොඩාක් හොයලා බලලා කරුණු හොයලා බලලා තමයි මේක ගන්න තීරණය කරේ. ඉතින් මම යූස් කරන කොලෙජන් එක තමයි මේ ඕෆ් මාක්ස් එකේ තියෙන විටමින් C කොලෙජන් එක. ඉතින් මේක මාත් පාවිච්චි කරන්න අරන් සතියක් වගේ වෙනවා. ඉතින් ඇත්තටම ස්කින් එක නම් ගොඩක් ග්ලෝ ගතියක් මට දැනුණා මේක යූස් කරද්දි. ඉතින් මේක අපේ නංගි කියලා තමයි මම යූස් කරන්න ගත්තේ. එයා යූස් කරන්නේ මේක ස්ට්‍රෝබෙරි එක. ඉතින් ස්ට්‍රෝබෙරි එක හරිම රසයි මේකට වඩා. මේකේ විටමින් C රහක්. ස්ට්‍රෝබෙරි එකේ එන්නේ තනිකරම ස්ට්‍රෝබෙරි රහක්. ඉතින් එතකොට බීම වගේ බොන්න පුළුවන් නේ. ඉතින් අර කැප්සූල් වගේ දේවල් බොනවට වඩා මේක අර බීම එකක් වගේ ඔන්න ඔයාලට බොන්න පුළුවන්. ඉතින් මේකේ 10 මිලිලීටර් තමයි ඩේලි ගන්න ඕනේ. ඉතින් මේකේ 200 මිලිලීටර් තියෙනවා මේ බොක්ස් එකේ. මේකේ ප්‍රයිස් උනේ 1850. ඉතින් මේක ඔයාලා ඕපන් කරාට පස්සේ ආයෙ දාද්දි ෆ්‍රිජ් එකේ දාලා තියන්න. එකපාරක් ඇරියට පස්සේ ඉතින් මේකේ තියෙන්නේ මේක නේල්ස් වලට කොණ්ඩෙට සහ ග්ලෝවිං ස්කින් එකක් ගන්න හොඳයි කියලා. ඉතින් මේකත් රහයි මේකත් ප්‍රශ්නයක් නැහැ. ඒත් විටමින් C රහක් තමයි එන්නේ. මොකද මේක විටමින් C කොලෙජන් එක හින්දා. ඉතින් ඒ වුණාට මේ ටිකේම තියෙන ස්ට්‍රෝබෙරි එකේ මේකේ තියෙන්නේ එකම ඉන්ග්‍රීඩියන්ට්ස් අර ෆ්ලේවර් එක විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් කොලෙජන් එකක් ගත්ත කියලා ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඇත්තටම හොඳයි මේ
ඔයාලට 25 පැනපු කෙනෙක් නම් කොලෙජන් එකක් ගන්න එක. ඉතින් මේකේ තියෙනවා විටමින් C තියෙනවා, විටමින් B7 තියෙනවා, විටමින් B3 තියෙනවා, විටමින් B2 තියෙනවා, විටමින් B1 තියෙනවා. මේ වගේ ගොඩාක් දේවල් ඉන්ක්ලූඩ් කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන මේකේ බොටල් එක. ඉතින් මේක sugar free. ඉතින් දැන් මම මේ ෆ්‍රිජ් එකේ දාලා ගෙනාව හින්දා වතුරත් වැක්කෙනවා ෆ්‍රිජ් එකේ තිබ්බේ. මේ මෝඩියෙන් එකක් තමයි බොන්න තියෙන්නේ. මේ මෝඩියෙන් එකක් 10 මිලිලීටර්. ඉතින් සාමාන්‍යයෙන් අපේ ඇඟට දවසකට 1000 2000 මිලිග්‍රෑම් අතර ප්‍රමාණයක් තමයි ඕනේ කොලජන්. ඉතින් මේකේ 10 මිලිලීටර් වල තියෙනවා කොලජන් 2000 මිලිග්‍රෑම්. ඉතින් ඒ ප්‍රමාණය ඔයාලට ගොඩක් ඇති දවසකට. ඉතින් ඔයා 25 පැනපු කෙනෙක් නම් මේකක් අනිවාර්යෙන් භාවිතා කරන්න. මොකද එන්න වයසට යන නිසා ස්කින් එක කැත වෙන නිසා. ඉතින් ඔයාලට මේ ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට ලස්සන සහ හොඳ ස්කින් එකක් ගන්න ඕන නම් කොලෙජන් භාවිතා කරන්න ඕන 25න් පස්සේ. ඉතින් දැන් නම් මං හිතන්නේ 25ට කට්ටිය කොලෙජන් යූස් කරනවා. ඉතින් කොලෙජන් එකක් ගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ග්ලූටතයෝන් ඒ වගේ දෙයක් නෙවෙයිනේ. ශරීරයට හොඳ දෙයක්නේ. ඉතින් ඒ නිසා මමත් හිතුවා භාවිතා කරන්න. මාත් භාවිතා කරන්න ඇත්තටම බයෙන් හිටියේ කැප්සූල්ස් ඔය වගේ දේවල්. ඒත් ඉතින් අපේ නාංගිත් බීලා කිව්වා හොඳ රිසල්ට්ස් තියෙනවා ලස්සන වෙනවා එහෙම කියලා. ඉතින් මාත් භාවිතා කරන්න ගත්තා. ඇත්තටම මම භාවිතා කරන්න නම් දැන් සතියක් වගේනේ. ඉතින් දිගටම මේක යූස් කරලා බලන්න ඕනේ කොහොමද රිසල්ට්ස් කියලා. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඉතින් හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මේක ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න. බයි.